Hello ළමයි, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මාස ගානකට පස්සේ මම ඔයාලට පොඩි vlog එකක් ගෙනාවා. මං හිතන්නේ හරියටම මාස 3කින් මම කිසිම vlog එකක් දාලා නැහැ. shorts video දාලා තියෙනවා මගේ business එකේ. ඒ අරෙන්න කිසිම vlog එකක් දාලා නැහැ ළමයි. ඉතින් අපේ ගෙදර පළවෙනි පාරට රෑ එළි වෙනකන් ලොකු පිරිතක් කියනවා. ඉතින් මට හිතුණා ඒකේ වෙන දේවල් චූටි දේවල් කියන්නේ අපි ගියස් කරපු තැන ඉඳලා පහවදා උදේ වෙනකම්ම වෙච්ච දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මේ තියෙන්නේ අපේ පිරිතට ගෙනාවු පිරිත් කරුව. මේක ගොඩක් ලොකුයි ළමයි. මොකද 15 නමකට තමයි මේක හදලා තියෙන්නේ. දැන් නම් ගොඩක් රෑ වෙලා කියන්නේ පිරිත් පටන් ගන්න සාමාන්‍යයෙන් 9ට විතර. දැන් 8:00ට විතර ඇති. දැන් හාමුදුරුවෝ වඩම්මන්න තමයි යන්නේ. ඉතින් ඊට කලින් ගිහින් වොෂ් එකක් එහෙම දාලා ලෑස්ති වෙලා ආවා. හාමුදුරුවෝ වඩම්මන්න කලින් කරඬුව වඩම්මනවනේ. ඉතින් අපේ තාත්තා තමයි කරඬුව වැඩම්මේ. රෑට වීඩියෝස් ගද්දි මේ ලයිට් වලින් නිකන් අර ගැහෙනවා වගේ දෙයක් වෙන්නේ නැහැ කියලා මම දන්නේ නැහැ. ඔයාලා දන්නවනම් කමෙන්ට් කරගෙන යන්න. ඒක වීඩියෝ කරද්දි මොකක් හරි කරන්න ඕනේද කියලා. මම දන්නවා ඔයාලා චුට්ටක් එක බලන් ඉන්න අමාරුයි. ඒකට සමා වෙන්න ඕනේ. ඔන්න ළමයි දැන් තමයි පිරිත් පටන් ගන්න යන්නේ. මෙතන ඉඳන් ඉතින් රෑ එළි වෙනකන් පිරිත් කියපු එක තමයි කරේ. මේ බලන්නකො ළමයි මෙතනදි වෙන්නේ අර වී වලින් පොඩි හදන්නේ අන්න ඒ වගේ හැමෝම පිරිත් කොටුවට ඒවයි හින්න ඕනේ. හරි අමුතු දේවල් නේද තියෙන්නේ. ඇත්තටම මට නම් රෑ වෙනකම් ඉන්න බැරුණා. මොකද නිදිමතත් එක්ක කලින් දවස් ටිකේ වැඩ කරලා එහෙම මම දන්නවා අනිත් අයත් වැඩ කරලා තමයි ඉන්නේ. ඒ වුණාට මගේ ඇඟට චුට්ටක් ඒක දරා ගන්න අමාරු හින්දා මම ටිකක් නිදාගත්තා. ඉතින් දැන් උදේ වෙලා තියෙන්නේ. පිරිත් ඉවර වෙලා හාමුදුරුවෝ දානෙට වඩම්මන්න තමයි දැන් හදන්නේ. අපේ සීයා නැති වෙලා දැනට අවුරුදු 44ක් වෙනවා. ඒ කියන්නේ අපේ තාත්තලා පොඩි කාලෙම තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් මේ කරන්නේ සීයා වගේම අපේ පවුලේ නැති වුණ අනිත් අයව මතක් කරලා එයාලට පින් දෙන එක.
ඉතින් ගොඩක් අයගේ උදව් මැද්දේ අපේ පිළිත ලස්සනටම හොඳටම කරලා ඉවර කරන්න පුළුවන් වුණා. වීඩියෝ එක බෝරින් වුණත් ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් තෑන්ක්ස්. පුළුවන් එකමට මන් තව vlog එකක් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. bye bye.